බටලන්ද ගැන හොයනකොට බටලන්දේ ඉඳලා අත වටේ ප්‍රේමකීර්තිත් හොයන්න ඕන, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මරපු විදියත් හොයන්න ඕන, විජේ කුමාරතුංග මරපු විදියත් හොයන්න ඕන, ස්කොටිකාවත්ත සද්දාති සාම්දුර මරපු විදියත් හොයන්න ඕන, UNP සමාජිකයෝ මරපු විදියත් හොයන්න ඕන, ඊළඟට හමුදා නිලධාරීනු මරපු විදියත් හොයන්න ඕන, ඒගොල්ලන්ගේ පවුල් වල විදපු විදියත් හොයන්න ඕන. බටලන්දේ වදකයාට දඬුවම් දෙන ගමන් මේ ඔක්කොම හොයන්න ඕන. හැබැයි බටලන්දේ වදකයාට දඬුවම් ලැබෙයිද කියලා මට නම් සැකයක් තියෙනවා. මොකද සුපිරි ඩීල් ටිකක් ඇතර තියෙන්නේ. මොකද හේතුව දැන් 98 නේ මේකට ගිනි තිබ්බේ. දැන් මේ මොනවද කොමිසම් වාර්තාව ආවේ? කොමිසම් වාර්තාව 98 ආවහම ඊට පස්සේ 2004 තමයි චන්ද්‍රිකා එක්ක ආණ්ඩුවට එකඟතාවයක් හැදුවේ. ඒ එකඟතාවයේදී එකක්වත් ඕක ගැන තිබ්බේ නැහැ. ඊළඟට මහින්ද රාජපක්ෂට සුනාමි හොරා කියලා තියෙද්දි ජනාධිපති කරන්න ඇග්‍රීමන්ට් ගහුව දළදා මාලිගාව. ඒකද කිව්වෙත් නැහැ. හරිද? ඒකද කිව්වෙත් නැහැ. අනේ බටලන්දේ මිය ගිය අපේ ආදරණීයන්ට සාධාරණය කරන්න මේ වාර්තාව ඉදිරිපත් කරන්න කියලා මහින්ද රාජපක්ෂට කිව්වේ නැහැ. 2010 දී අපිත් එක්ක එකතු වෙලා පොන්සේකාව ජනාධිපති කරන්න JVP එක වැඩ කරා. ඒ වෙලාවේ අපෙන් ඉල්ලීමක් කරෙත් නැහැ. 2015 දී මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති කරන්න අපිට හොරාට උදව් කරා. ඒ වෙලාවේ හොරාටවත් අපෙන් ඉල්ලීමක් කරේ නැහැ. හරිද? ඊට පස්සේ 2018 දී රනිල් වික්‍රමසිංහ අතර මල පැනලා පළවෙනි වතාවට එතුමාගේ පෞද්ගලික ජීවිතේ ප්‍රසිද්ධ වේදිකාව කිව්ව මෛත්‍රීපාල සිරිසේන. ඇත්තට මේ ආදරණීයන් ගැන කැක්කුමක් තිබ්බනම් අර ඒ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මාත් හිටපු මූඩ් එකට ඔන්න ඕක එළියට දාන්න කියලා කියන් තිබ්බා. ඒ නිසා අවුරුදු 25ක් අඳුරු කුටියක ඇතුළත මේ වාර්තාව හංගලා තිබ්බයි කිව්වට චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ජනතා විමුක්ති පෙරමුණේ කැබිනට් මැතිවරු 4 දෙනෙක් හිටියා. සතිපතා කැබිනට් මීටින් වලට ගියා. ඒ කැබිනට් මීටින් වලට ගිහිල්ලා හරිද? ඒ වෙලාවේ අඳුරු කුටියේ තියෙන වාර්තාව ගන්න ඕමනාවක් නැහැ. වැඩි ඕන මේ පාර මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන දැම්මෙත් නැහැ. අර අල් ජසීරා මාධ්‍යවේදියා මතු කරනකම් වචනයක්වත් කතා කරේ නැහැ ඒක ගැන. ඒ නිසා කමක් නැහැ. දැන් හරි ඇහැරිලා 87 89 සියලු ඝාතන සම්බන්ධව නැවත සම්පූර්ණ විමර්ශනයක් කරනවා නම් හොඳයි කියන එක මම කියන්න ඕනේ.